රෝස මලක් කියන්නේ ලස්සන මලක් විතරක්ද? වැලන්ටයින් දවසට දෙන මේ රෝස මලේ කතාව දන්නවද? ඒ මල ඇතුලේ ආදරය, බය, වේදනාව සංගවාගෙන තියෙනවා කියලා ඔයා දන්නවද? අද අපි කියන්නේ රතු රෝස මලේ උපන් රෝම පුරාවෘත්තය ගැන. වැඩි කතාවන්නේ අපි යන් අපේ වීඩියෝ එකට. බොහෝ කාලයකට ඉස්සෙල්ලා දෙවියන් සහ මිනිසුන් එකම ලෝකේ ජීවත් වුණා කියලා රෝම පුරාවෘත්තවල තියෙනවා. එහෙම රෝම යුගයක් තිබිලා තියෙනවා. ඒ ලෝකේ ආදරයත් ලස්සනත් රැකගත්ත දෙව්ලියක් හිටියා. ඇයගේ නම තමයි වීනස්. වීනස් කියන්නේ ලස්සනේ සංකේතය විතරක්ම නෙවෙයි. ඇයට තිබුණේ මෘදු කරුණාවන්ත ආදරයෙන් පිරුණු හදවතක්. නමුත් ඒ හදවත ලෝකයටම හිමි වුණේ නැහැ. වීනස්ගේ හදවත හිමි වුණේ එක් පුද්ගලයෙකුට විතරයි. ඔහුගේ නම අඩෝනිස්. ඔහු දෙවියෙක් නෙවෙයි. ඔහු මිනිසෙක්. නමුත් ඔහුගේ හිත දෙවියන්ටත් වඩා පිරිසිදුයි. එක් දවසක් අඩෝනිස් වනාන්තරයට යන සූදානම් වෙද්දී වීනස් ඔහුට අනුතුරු අඟවනවා. වනාන්තරයේ ලස්සන නමුත් එතන කුරිරු සතුන් ඉන්නවා මටත් බය හිතෙනවා. මම බය නැ ඉක්මනින් ආපසු එන්නම්. වීනස්ගේ හදවත අසරණව කම්පා වෙනවා. වනාන්තරය තුල අඩෝනිස් දඩයම් කරමින් ඉන්නවා. එක ඇසිල්ලක නිමේෂයකින් ගස් කම්පා වෙනවා. භයානක සත්‍යයක් ඇහෙනවා. ඒ වල්ලෝරන්ගේ හඬ. අඩෝනිස් දඩයමට සූදානම් වෙන්නත් කලින්ම උර ප්‍රහාරයක් කරනවා. ඔහු බිමට වැටෙනවා. ලේ බිම ගංගාවක් වගේ ගලා යනවා. ඔහුගේ අවසාන හඬ වනය පුරා පැතිරෙනවා. ඒ හඬ දෙවියන්ගේ ලෝකයටත් ඇහෙනවා. වීනස්ගේ හදවත එකම මොහොතක පිදී ඒ කිසිවක් නොහිතාම වනාන්තරයට දුව යනවා. මාවත පුරාම කටු ගොඩාක් තියෙනවා. වීනස්ගේ පාද කටු වලට කැපෙනවා. නමුත් ඒ නවතින්නේ නැහැ. ඔහු සොයාගෙන යනවා. ඇගේ ලේ බිමට වැටෙනවා. ඒ වැටුණු ලේ වලින් ඒ වැටුණු තැන් වලින් කුඩා පැල මතුවෙනවා. ඉක්මනින්ම රතු රෝස මල් පිපෙනවා. ලස්සනයි. නමුත් කඩුත් තියෙනවා. හරිම වේදනාවක්. වනාන්තරයේ ලස්සනේ නමුත් එතන කුරිරු සතුන් ඉන්නවා මටත් බය. අඩෝනිස් ළඟට ඇවිත් ඔහුගේ ජීවිතය බේරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ වීනස්ට. ආදරය ලස්සනයි. නමුත් සමහර වෙලාවට වේදනාවත් ඒකේ කොටසක්. ඒ නිසා රතු රෝස මල සත්‍ය ආදරයේ සංකේතයක් විදියට අදටත් පිළිගන්නවා. ඒ නිසාම අපි අද වැලන්ටයින් දවසටත් රතු රෝස මලක් දෙනවා. මේ කතාව හිතට දැනුණා නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ කතා පහත් එක්ක ලස්සන වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න. මම නවතිනවා. මම දිල් රොයිස්. සුබ දවසක්.